Welcome to my YouTube channel. ඔයාලා හැමෝටම සුබ දවසක්. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඔයාලා ගොඩක් දිනෙක දන්න UK NARIC certificate එකට apply කරන්නේ කොහොමද සහ ඒ certificate එකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා ඔයාලට පොඩි දාලා අදහසක් දෙන්න. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලා UK ඉන්න කෙනෙක් නම් ඔයාලගේ overseas qualification UK qualification එක compare කරගන්න try කරන කෙනෙක් නම් ඒ වගේම visa සහ immigration purposes වලට ඔයාලා UK NARIC certificate එක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. මම ඔයාලට step by step guide කරනවා කොහොමද UK English proficiency certificate එක සහ statement of comparability certificate එක apply කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ අරගෙන එන්න. UK NARIC කියන මේ certificate එක දැන් හඳුන්වන්නේ ECTIS කියලා. මොකද ඒ UK NARIC කියන එක rebranded වුණා 2021 න් පස්සේ ECTIS විදියට. එතකොට ECTIS එකෙන් තමයි එක UK වල legal company එකක්, legal organization එකක්. මේ company එකෙන් තමයි දැන් ECTIS certificate එක issue කරන්නේ. ඔයාලට UK NARIC certificate එක දැන් ලබා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා follow කරන්න ඕන ECTIS website එක. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම් කොහොමද ECTIS website එක තුලින් මේ UK NARIC certificate එක apply කරලා ගන්න කොහොමද කියලා මම ඔයාලට ඉස්සරහට guide කරන්නම්. ඇත්තටම UK NARIC certificate එකේ තියෙන වැදගත්කම වෙන්නේ ඒකේ UK NARIC certificate එක ඇත්තටම ඔයාලට apply කරන්න පුළුවන් purposes දෙකකට. එකක් visa immigration purposes එක සම්බන්ධව. එතකොට අපි apply කරන්න ඕන English language proficiency කියන certificate එකට. ඔයාලට ඒ certificate එක apply කරන්න කලින් ඇත්තටම ඔයාලට ඕන කරන ඩොකියුමන්ට්ස් ටිකක් ඔයාලා හදා ගන්න ඕන. ඔයාලා ළඟ තියෙන්න ඕන. එතකොට ඔයාලට ඕන කරනවා ඔයාලගේ දැන් ඔයාලා ලංකාවේ යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරපු කෙනෙක් නම් මාස්ටර් ඩිග්‍රී එකක් හෝ ඔයාලගේ බැචලර් ඩිග්‍රී එක උනත් ඔයාලගේ PhD ඕනම ඩිග්‍රී එකක් ඔයාලා ඉංග්‍රීසි මීඩියම් වලින් නම් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒක ඇප්ලයි කරනවා නම් ඔයාලා ළඟ තියෙන්න ඕන ඔයාලගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක. ඒ වගේම ඔයාලගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක, ඔයාලගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඒ වගේම ඔයාලා ඒ යුනිවර්සිටි එකෙන් ඒ කෝස් එක කරේ ඉංග්‍රීසි වලින් කියලා සඳහන් කරපු ලෙටර් එකක්. ඒකට ගොඩක් වෙලාවට කියන්නේ medium of instruction letter එක. මේ ලෙටර් එක ඔයාලා යුනිවර්සිටි එකේ ලෙටර් හෙඩ් එකෙන් අරගත්තු ලෙටර් එකක් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එක ඉෂුව කරපු ලෙටර් එකක් වෙන්න ඕන. මෙන්න මේ ඩොකියුමන්ට්ස් තුන තියෙනවා නම් ඔයාලට UK NARIC English language proficiency කියන certificate එකට apply කරන්න පුළුවන්. ඇත්තටම මේ ඩොකියුමන්ට් එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලා UK work permit එකකට apply කරලා visa දාන්න යනකොට ඒ work visa process එකට මේ certificate එක ඔයාලට කෙලින්ම දාන්න පුළුවන්. ඔයාලට IELTS කරලා English test එකක් කරලා IELTS වගේ English test එකක් කරලා ඔයාලට එතකොට English language proficiency එක පෙන්වන්න උවමනා වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා spouse visa දානවා නම් මේ certificate එක visa purposes වලට apply කරන්න පුළුවන්. ඒ දාන්න පුළුවන්, attach කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ILR apply කරන අවස්ථාවේදීත් English language requirement එකක් ඉල්ලනකොට ඔයාලට මේ certificate එකේ සඳහා වුණත් visa purposes වලට දාන්න පුළුවන්. home office එකෙන් මේ English language proficiency කියන UK NARIC වලින් issue කරපු certificate එක accept කරනවා. ඇත්තටම ඔයාලට තවත් සර්විස් එකක් මේ ECTIS එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ තමයි statement of comparability certificate එක ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ statement of comparability certificate එකක් කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අර visa වලට apply කරන්න අපි ලබා ගතපු English language proficiency certificate එකට වඩා හත්පසින්ම වෙනස් මේ certificate එක. ඔයාලා example එකක් විදියට හිතන්න. ඔයාලා මෙහි ඇවිල්ලා ඔයාලගේ husband or wife තමයි මෙහි qualification එකක් හදාගන්නේ. ඔයාලා අතරතුරේදී ඔයාලගේ ෆීල්ඩ් එකට රිලෙවන්ට් ජොබ් එකකට ඇප්ලයි කරන ගමන් ඉන්නවා. එක්සැම්පල් එකක් විදිහට ඔයා ඉන්ජිනියර් කෙනෙක් කියලා හිතන්න. එතකොට ඔයා ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ ජොබ් වලට ඇප්ලයි කරනකොට ඔයාට ලංකාවේ මොරටු යුනිවර්සිටි එකෙන් හෝ ඔයාලා ලබාගත්තු ඉන්ජිනියරින් ඩිග්‍රී එක ඔයාලට මෙහි UK education සිස්ටම් එකත් එක්ක කම්පෙයාර් කරලා කම්පැරබිලිටි කම්පෙයාර් කරලා ඔයාලගේ ඩිග්‍රී එක මොන ලෙවල් එකේද තියෙන්නේ කියලා
ලබා ගන්න පුළුවන් සර්ටිෆිකේට් එකක්. එතකොට ඔයාලට ඒ සර්ටිෆිකේට් එකේ UK comparability statement එක ඔයාලගේ අතේ තියෙනව නම් ඔයාලට ඒක CV එකට add කරන්න පුළුවන්. ඒ level එක එතෙන්දී ඒ විතරක් නෙමෙයි ඔයාලට ඒක ඉන්ටර්විව් එකකට අරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට කෙලින්ම ඒක කියන්න පුළුවන් ඉන්ටර්විව් එකේදී මට UK equivalent මෙන්න මේ qualification එක තියෙන UK equivalent මෙන්න මේ degree එක මේ engineering degree එකක් තමයි මට තියෙන්නේ කියලා ඔයාලට ඔයාලගේ qualification මෙහි education system එකක් එක්ක compare කරලා evaluate කරලා ගතපු record එක certificate එක පෙන්වන්න පුළුවන්. ඒක මෙහි හැම ආයතනයකම valid වෙනවා. හැබැයි මේක කිසිසේත්ම UK Home Office එකට visa apply කරන process එකට අදාළ වෙන්නේ නැහැ. මේක ඒ සඳහා වැදගත් වෙන certificate එකක් නෙමෙයි. මේකෙදි පැහැදිලිවම කරන්නේ ඔයාලට ලංකාවේ තියෙන ඔයාලගේ bachelor degree එක, PhD එක, master එක මෙහි UK education system එකත් එක්ක compare කරලා මේ UK equivalency එක හදලා ඒ certificate එකේ include කරලා ඔයාලට එවනවා. ඒකෙන් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔයාලා මොන level එකේ degree එකක්ද කරලා තියෙන්නේ. ඒක මෙහි education system එකත් එක්ක compare කරාට පස්සේ මොන level එකේද තියෙන්නේ කියන වගේ අදහසක් ඒ certificate එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් වෙලාවට සමහර යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරනකොට යුනිවර්සිටිස් වලින් රික්වෙස්ට් කරනවා. ඒ වගේම ගොඩක් එම්ප්ලොයිමන්ට් රීසන්ස් සඳහා මේ සර්ටිෆිකේට් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ සර්ටිෆිකේට් එක වැදගත් වෙනවා. මෙහිට ඩිපෙන්ඩ් විදියට ඇවිල්ලා ඔයාලා මෙහි ඔයාලගේ ඩිග්‍රී එකට රිලේටඩ් ජොබ් එකක් හොයන අවස්ථාවලදී ඔයාලට තියෙන ඩිග්‍රී එක ලංකාවේදී ඔයා ගතපු ඩිග්‍රී එක මෙහි UK එඩියුකේෂන් සිස්ටම් එකට ඉක්වලන්ට් කියලා පෙන්වන්න උවමනාවක් තියෙන වෙලාවලට ඔයාලට මේ සර්ටිෆිකේට් එක ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මම කියන්න ඕන මේ හැම සර්විස් එකක්ම paid services. ඔයාලා මේ සඳහා එක්ටිස් කියන වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕන. මම දැන් ඔයාලට ලොග් වෙලා පෙන්නන්නම් කොහොමද ඇප්ලයි කරන්න ඕන කියලා ඔයාලට පේනවා ඇති. මේ එක්ටිස් කියලා මෙතන පළවෙනිටම සර්ච් කරාට පස්සේ එන වෙබ්සයිට් එකට ඔයාලා ලොග් වෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් තමයි පෙන්වන්නේ. ඔයාලට මේකට ගියාට පස්සේ ඔයාලට පේනවා රෙජිස්ටර් සහ සයින් ඉන් කියලා ඔප්ෂන් දෙකක්. ඔයාලා තවමත් මේ වෙබ්සයිට් එකට අලුත් නම් ඔයාලා පළවෙනි වතාවට නම් මේ සර්ටිෆිකේට්ස් වලට ඇප්ලයි කරන්නේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න මුලින් මම මගේ හස්බන්ඩ්ට මේ සර්ටිෆිකේට්ස් වලට ඇප්ලයි කරපු නිසා මම සයින් ඉන් වෙලා තියෙන්නේ. මම ඒක නිසා මගේ ඊමේල් පාස්වර්ඩ් දාලා ලොග් වෙනවා ඒකේ ඇතුළට. එතකොට ඔයාලට පේනවා මේ විදිහට තමයි ඒකේ ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ. ඔයාලට ඉන්ක්වයරි නම්බර් එකකුත් එනවා මේ විදියට. ඔයාලට ඒක පාවිච්චි කරලා ඔයාලට සර්ටිෆිකේට් එකේ ඩිලේ එකක් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්ක්වයරි කරන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේකේ ඇඩිෂනල් සර්විසස් වලට ගිහිල්ලා ඕනම සර්විස් එකක් ඇප්ලයි කරන්න. දැන් මම මේකට new service එකක් ඇප්ලයි කරනවා. choose a new service කියන මේකේ ක්ලික් කරලා මේ මෙනු එක. එතකොට මට මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් තමයි පෙන්වන්නේ. ඔයාලට පේනවා මේකේ statement of comparability. මම ඔයාලට වීඩියෝ එකේ මුලදී explain කරා මොකක්ද statement of comparability certificate එක කියන්නේ. ඒකේ වැදගත්කම මොකක්ද කියලා. ඔයාලට පුළුවන් මේ certificate එක apply කරන්න මේ විදියට. ඒකෙදී ඔයාලට පුළුවන් package එකක් තෝරගන්න. ඇත්තටම මේකේ තියෙනවා packages කිහිපයක්. standard package එක දින 10ක් 15ක් working days ඇතුළත ඔයාලට මේ certificate එක ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාලට යන්නේ pound 49.5. ඒ කියන්නේ පවුන් 50කට ආසන්න ප්‍රමාණයක් තමයි ඔයාලට මේ ස්ටෑන්ඩඩ් සර්විස් එකට ඇප්ලයි කරොත් සර්ටිෆිකේට් එක ගෙදරට පෝස්ට් කරලා එවනවා යන්නේ. හැබැයි ඔයාලා fast track කියන සර්විස් එකෙන් ඇප්ලයි කරනවා නම් ඔයාලා හිතන්න ඔයාලට COS එකක් ඇවිල්ලා හදිස්සියට ඔයාලට work permit work visa එකට ඇප්ලයි කරන්න උවමනාවක් තියෙනවා. එහෙම කෙනෙක් නම් මේක ඇත්තටම visa purposes එකට පාවිච්චි කරන්නේ මම කලින් කිව්වාගේ මේ statement of comparability certificate එක ඔයාලා English proficiency certificate එක උනත් මේ විදියට ඔයාලට fast track ලබා ගන්න පුළුවන් visa purposes වලට ලබා ගන්න ඕන certificate එක. එතකොට ඔයාලට ටිකක් වැඩි ගාණක් ගෙවන්න වෙනවා. එතකොට 24 hours ඔයාලට certificate එක ලබා ගන්න ඕන නම් ඔයාලට pound 223ක් pay කරන්න වෙනවා.
පැය 48ක් ඇතුළත ලබා ගන්න ඕන නම් පවුන් 173ක් පේ කරලා ඔයාට මේක ඔන්ලයින් ඇප්ලයි කරලා ලබා ගන්න පුළුවන්. ඇත්තටම මම ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්නේ ස්ටේට්මන්ට් ඔෆ් කම්පැරබිලිටි සර්ටිෆිකේට් එකටත් වඩා වීසා ඇප්ලයි කරනකොට ඕමනා වෙන ඉංග්‍රීසි ප්‍රොෆිෂියන්සි සර්ටිෆිකේට් එක. ඒකට ඇප්ලයි කරන්නේ මෙන්න මේ ටැබ් එක හරහා ගිහිල්ලා Visa and Nationality Services කියන ටැබ් එකේ තියෙනවා ඔයගොල්ලන්ට ඒ සඳහා ඕන කරන ගයිඩ්ලයින් ඔක්කොම දීලා තියෙනවා. මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට කියන්නේ ඕනම ඩිග්‍රියක් තියෙන කෙනෙක් බැචලර් ඩිග්‍රී එකක්, PhD එකක්, මාස්ටර් එකක් මේ ඕනම ක්වොලිෆිකේෂන් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට ඒ ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් වලින් නම් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට ඒ සඳහා ඕන කරන ඩොකියුමන්ට් සිස්ටම් එකට දාලා මේ සර්ටිෆිකේට් එක ලබා ගන්න පුළුවන්. අපි බලමු මොනවාද ඕන කරන ඩොකියුමන්ට්ස් කියලා. මේ ඔප්ෂන් එකෙන් කියන්නේ ඔයාලට වීසා ඇප්ලයි කරනකොට වීසා ඉමිග්‍රේෂන් පර්පසස් වලට ඕන කරන ඒ ඩොකියුමන්ට් එක ඉංග්‍රීසි ප්‍රොෆිෂියන්සි සර්ටිෆිකේට් එක. ඒ වගේම ඔයාලට PhD වෙරිෆිකේෂන් එකක් නම් තියෙන්නේ ඒකත් වීසා සඳහා වීසා පර්පසස් වලට ඔයාලට ඇටච් කරන්න ඕන නම් ඒ සඳහාත් ඔයාලට මේ වෙබ්සයිට් එක තුලින් සර්ටිෆිකේට් එක ලබා ගන්න පුළුවන්. ඒත් ස්කිල් වීසා රූට් එකේ ඉන්න කෙනෙක්ට PhD qualification PhD එකකට වෙන යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන කෙනෙක්ට ඔයාලගේ වීසා පර්පස් වලදී අහඩව නම් PhD වෙරිෆිකේෂන් කරන සර්ටිෆිකේට් එකක් ඔයාලට ඒ සඳහා මේ සර්ටිෆිකේට් එක ඇප්ලයි කරලා ලබා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍යයෙන් බේසික් අපි හැමෝටම ගොඩක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ පළවෙනි ඔප්ෂන් එක Visa and Nationality Services වලට ඕන කරන මේ English Proficiency Certificate එක. ඒක ඔයාලට බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් මාස්ටර් සහ PhD ඕනෑම ඩිග්‍රී එකක් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔයාලට ඇප්ලයි කරනකොට සර්විස් කොස්ට් එක විදියට පවුම් 140ක් යනවා. ඔයාලට මම කලින් කිව්වා කලින් පවුම් 50කට ආසන්න ප්‍රමාණයක් තමයි කම්පැරබිලිටි සර්ටිෆිකේට් එක ලබා ගන්න ඕනේ. හැබැයි මේ සර්ටිෆිකේට් එක ටිකක් ඊට වඩා කොස්ට් එක වැඩි. මේකට පවුම් 140ක් යනවා ඔයාලට ලබා ගන්න ඕන නම්. පාස් ට්‍රැක් හරහා ලබා ගන්න නම් මේ සර්ටිෆිකේට් එක ඔයාලට 300කට ආසන්න ප්‍රමාණයක් යනවා. නෝමල් සර්විස් ලබා ගන්න ඕන 140කට ආසන්න ප්‍රමාණයක් යනවා. ඔයාලට මේක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ නැෂනැලිටි එක අහනවා. එතකොට ඔයාලා මේකෙන් ශ්‍රී ලංකා කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට ටයි එක අහනවා. ඔයාලා මොන වීසා රූට් එකටද ඇප්ලයි කරන්න කියලා. ගොඩක් අය මේ සර්ටිෆිකේට් එක ඉල්ලුම් කරන්නේ වර්ක් වීසා වලට. එතකොට ඔයාලට ස්කිල් වර්ක් වීසා කියන රූට් එක තෝරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ කැටගරි මෙන්න මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම සමහර කට්ටිය කෙයා වර්ක් වීසා දාද්දි හෙල්ත් ඇන්ඩ් කෙයා කියන කැටගරි එක තෝරගන්න පුළුවන්. මේ වගේ ඔයාලට මේකෙන් ඔයාලට ඕන කරන කැටගරි එක තෝරලා ඊට පස්සේ ප්‍රොසීඩ් දෙන්න. ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන ඔතරයිසේෂන් එකට ඕන කරන ඔයාලගේ පාස්පෝර්ට් ඩොකියුමන්ට්ස්, ෆුල් නේම් එක සහ ඔයාලා මේ සර්ටිෆිකේට් එක එවන්න ඕන ඇඩ්‍රස් එක හරියට මෙතෙන්ට ඉන්ක්ලූඩ් කරලා ඔයාලගේ සිග්නේචර් එකත් මෙතනට ඩිජිටල් සිග්නේචර් එකත් මෙතෙන්ට ඇඩ් කරලා ඔයාලා agree එක දුන්නට පස්සේ ඔයාලට මෙතනින් ඉස්සරහට මේ පාත් එකේ යන්න පුළුවන්. එතකොට ඔයාලගෙන් අහනවා qualifications මොනවාද කියලා. ඒ වගේම contact details අහනවා. ඔයාලට මේ certificate එක delivery කරනකොට delivery purposes වලට contact details අහනවා. මේ service එක complete කරන්න අනිවාර්යයෙන්ම ඔයාලා payment එක කරන්න ඕනේ. qualifications මම කිව්වා වගේ qualifications ඔයාලට apply කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ අතේ තියෙන්න ඕනේ ඔයාලගේ degree certificate එක, transcript එක, ඒ වගේම ඔයාලා ගාව තියෙන්න ඕනේ medium of instruction letter එක attach කරන්න ඕනේ. medium of instruction letter එක අනිවාර්යයෙන්ම ඔයාලගේ යුනිවර්සිටි එකෙන් ලබාගත්තපු යුනිවර්සිටි එකේ ලෙටර් හෙඩ් එකකින් ලබාගත්තපු යුනිවර්සිටි එකෙන් ඉෂුව කරපු medium of instruction letter එකක් වෙන්න ඕනේ. ඒක කියන්නේ ඇත්තටම ඔයාලගේ ඩිග්‍රී එක ඔයාලා අවුරුදු 4ක් කරා නම් ඒ අවුරුදු 4 ඇතුළත ඔයාලේ ඩිග්‍රී එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කරලා තියෙන්නේ කියලා ඔයාලගේ ඩීන් හරි ඩිපාර්ට්මන්ට් හෙඩ් හරි සනාථ කරන ලෙටර් එක. මේකට තමයි medium of instruction letter එක. අනිවාර්යයෙන්ම මේ ලෙටර් එකත් මේ සර්විස් එකට ඇප්ලයි කරනකොට යාලා අහනවා මේ ඩොකියුමන්ට්ස් තුන තියෙනවා නම් ඔයාලේ ඩොකියුමන්ට්ස් තුන මේ ක්වොලිෆිකේෂන් සෙක්ෂන් එකට ඇටච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ contact details ටික fill කරලා delivery option එකේදී ඔයාලට payment එක complete කරන්න වෙනවා. ඒ ඔයාලා standard service එකද fast track එකද තෝරනවා නම් ඒ දෙක select කරලා එතකොට
මේ විදියට තමයි ඔයාලට මේකට ඇප්ලයි කරන්න වෙන්නේ. මම දැන් මෙතනින් ඉස්සරහට යන්නේ මොකද මම මේ සර්විස් එකට රෙජිස්ටර් වෙලා තියෙන නිසා මට ඩිරෙක්ට් මගේ හස්බන්ඩ්ගේ ක්වොලිෆිකේෂන්ස් මේකට ඇඩ් කරලා තියෙන නිසා එතකොට මට කෙලින්ම රීඩිරෙක්ට් වෙනවා මම මේ පේමන්ට් සෙක්ෂන් එකට පේමන්ට් එක කරන්න. එතකොට ඔයාලට ඊමේල් එකට ඔයාලගේ එනවා notification එකක් සර්විස් එකට ඇප්ලයි කරලා තියෙන්නේ ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් ට්‍රැකින් නම්බර් එකකුත් එනවා ඔයාලට ට්‍රැක් කරන්න පුළුවන් මේ සිස්ටම් එකෙන්ම ඔයාලගේ සර්ටිෆිකේට් එක රිසීව් වුණාද නැද්ද කියලා. ඒ වගේම ඔයාලට මේ සඳහා වෙන තවත් වැදගත්ම සර්විස් එකක් තමයි ඔයාලට මේ ඉන්ක්වයරි නම්බර් එකක් ආවට පස්සේ ඔයාලට ඒ ලයිව් chat එකක් මේකේ පාවිච්චි කරලා ලයිව් chat කරන්න පුළුවන් මොකක් හරි සර්ටිෆිකේට් එකේ ප්‍රශ්නයක් වුණොත් ඒකට ඕන කරන රීසබ්මිෂන් එකක් තියෙනවද සර්ටිෆිකේෂන් එක ඒ දේවල් ඔක්කොම ඔයාලට එන ඉෂුස් තියෙනවා නම් එයාලා ඉන්ෆෝම් කරනවා ඔයාලට මේ වෙබ්සයිට් එක through ඔයාලට ඉන්ෆෝම් කරනවා ඔයාලට එතකොට එයාලත් එක්ක කන්ටැක්ට් කරලා කතා කරලා ඔයාලගේ සර්විස් එකයි ඩිලේ වෙන්නේ මොකක්ද ඒකට රීසන් එකක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඒ ටික තමයි ඇත්තටම මට කියන්න ඕනේ. මම ඔයාලට කලින් කියපු වගේ අර ඔයාලට ඕන කරන ඉන්ක්වයරිස් කරන්න ඕන, කන්ටැක්ට් කරන්න ඕන දේවල් ඔක්කොම මේ කන්ටැක්ට් අස් කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට ලයිව් chat කරන්න ඕන නම් ඒ සඳහා ඔප්ෂන් එක ඔයාලට හදලා දීලා තියෙනවා. ඔයාලට ස්ටේටස් එක අනිවාර්යයෙන්ම මොනිටර් කරගන්න පුළුවන්. ඔයාලගේ ස්ටේටස් එක දැනගන්න ඕන නම් ඒත් ඔයාලට දැනගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම හස්බන්ඩ්ට මේ ඩොකියුමන්ට් මේ සර්ටිෆිකේට් දෙකම ඇප්ලයි කරලා ලබා ගත්තා. එතකොට යාලා පැහැදිලිවම පේමන්ට් එක රිසීව් වුණාට පස්සේ ඉඳන් ඕඩර් එක කම්ප්ලීට් වෙනකම්ම සර්ටිෆිකේට් එක ඩිස්පැච් වෙනකම්ම මොනිටර් කරනවා, ට්‍රැක් කරනවා. ඕඩර් එක කම්ප්ලීට් වුණාට පස්සේ වෙබ්සයිට් එකේ ඔයාලට මේ ග්‍රීන් කලර් විදියට ග්‍රීන් කලර් මේ හරි ලකුණ දාලා තියෙන එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මේ ඕඩර් එක කම්ප්ලීට් වෙලා ඔයාලට අතට සර්ටිෆිකේට් එක ආවා කියලා. ඒ වගේම මම කියන්න ඕන ඔයාලට සර්ටිෆිකේට් එක ඉෂු වුණාට පස්සේ ඔයාලගේ අතට ඒ සර්ටිෆිකේට් එක ලැබෙනවා. ඒ වගේම එයාලා ඒ සර්ටිෆිකේට් එක මේ වෙබ්සයිට් එකටත් අප්ලෝඩ් කරනවා. ඔයාලට එතකොට සර්ටිෆිකේට් එක e-ස්ටේට්මන්ට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ෆැසිලිටි එක ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් ලබා දීලා තියෙනවා. මේ ෆැසිලිටි එක මාස 3ක් යනකම් එයාලා ලබා දෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ඔටෝමැටිකලි මේ වෙබ්සයිට් එකෙන් මේ සර්ටිෆිකේට් එක අයින් වෙනවා. හැබැයි ඔයාලට ලොකු chance එකක් හදිසියෙ හරි ඔයාලගේ සර්ටිෆිකේට් එක පෝස්ට් කරන අතරතුරේදී මිසින් වුණොත් හරි නැත්නම් ප්‍රශ්නයක් වෙලා ඒකට ඩැමේජ් වුණොත් ඔයාලට e-certificate එක මේ e-statement එක e-certificate එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් එක through. මොකද යාලා ඕඩර් එක කම්ප්ලීට් වුණාට පස්සේ කම්ප්ලීට් වුණා කියලා ඉන්ෆෝම් කරන්නේ සර්ටිෆිකේට් එක මේකට අප්ලෝඩ් කරාට පස්සේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලා UK work visa apply කරන කෙනෙක් නම් ඒ වගේම UK ඇවිල්ලා ජොබ් එකක් හොයන කෙනෙක් නම් මෙහි ඩිග්‍රී එකක් ක්වොලිෆිකේෂන් එකක් කරපු නැති කෙනෙක් ඩිග්‍රී එකක් ක්වොලිෆිකේෂන් හදාගත්තපු නැති කෙනෙක් නම් ඔයාලා තාමත් ඔයාලගේ ලංකාවේ ඩිග්‍රී එක පාවිච්චි කරලා මෙහි ජොබ් එකක් හොයාගන්න try කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ තොරතුරු වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා හිතනවා. මේ වගේම තවත් ලස්සන මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙම මුණ ගැහමු. ඔයාලා එතකම් පරිස්සමට ආරක්ෂිතව ඉන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.